විභාගයේ ගොඩ දාගන්න මේ කියන විදිහට ප්ලෑන් කරන්න. මේ කියන පිළිවෙලට කරන්න අනිවාර්යෙන් ස්ට්‍රෙස් නැහැ වැඩි කොට යනවා. හරි? බයෝමැත්ස් වලින් පටන් ගන්නවා. හැමදේම කෙමිස්ට්‍රි අවසානට තියෙනවා. ඥාවු වෙලා තමයි කෙමිස්ට්‍රි පේපර් එකට යන්නේ. අප්පට තියෙන එකත් වැරදි. ළමයිට වෙන බරපතල වැරද්දක් ඔය. දුන්න මචං සූපිරියට ළඟිනට උන්න ගෑනවනේ. ඒක උන්ට 50 ගන්න බැහැ. ඒ මාකින් දාන්න ඕනේ නැහැ. ටීචර්ස් කරන එක හරියම අසාධාරණයක් කරන්නේ. මේ දවස් 21 තමන් වැඩිපුර බලලා නැති වගේ කඳු පාත් කර යනවා. එක විෂයකට දවස් සාමාන්‍යයෙන් 21ක් විතර වගේ එක විෂයකට. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල කඳ පාත් කරන වෙන එකට දාගන්නත් පුළුවන් ඒක. අණ්ඩ ප්‍රශේකයේ මැච් එකක් ගහනවා වගේ තමයි ඔබ මේ කාලේ. විභාගයේ ගොඩ දාගන්න මේ කියන විදිහට ප්ලෑන් කරන්න. දැන් මම මේවට අද කතාව කියන දවස 29 වෙනිදානේ. ඒකත් අහගෙන ඉන්න ඕනේ. දැන් මේ ඇවිල්ලා සැප්තැම්බර් 29. හරිද? අද දවස. ඒතර විභාගයේ පටන් ගන්නෙ ටයිම් ටේබල් එකට අනුව ඔයාට නොවැම්බර් රයිට් 10 නේ. හරි. ඉස්සල්ලාම එතකොට බයෝමැත්ස් වලින් පටන් ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාගේ ටයිම් ටේබල් එකේ හැටියට මම දැන් මේ කියන කතාව ඇතරම මේ සයන්ස් මැත්ස් කරන දරුවෙක් අනුගත කරගන්න ඇතරම ඔයාලගේ යාළුවෙක් කියනවා නම් එයාලට මේ විදිහට බලන්න ටයිම් ටේබල් එකේ තියෙන එකත් එක්ක ඇඩ්ජස්ට් කරගන්න කියන්නේ එයාලගේ විෂය අනුබද්ධව. හරිද? එතකොට ඔබ කරන්නේ මෙන්න මේ 29 වෙනිදා කියන දවසේ අද දවසේ ඉඳලා හරිද? ඔයා කෙලින්ම ඔක්කොටම කලින් දැන් මේකේ තියෙන 10 වෙනිදානේ. එහෙනම් අපි කරන්නේ රයිට් නොවැම්බර් මේ කියන පිරියඩ් කරන්න අනිවාර්යෙන් ස්ට්‍රෙස් නැහැ වැඩි කොට යනවා. හරි? දැන් බලන්න ඉස්සල්ලාම තියෙන බයෝමැත්ස් දෙක. නොවැම්බර් අපි ඉස්සල්ලාම තියෙන දෙක සොරි වුණොත් එහෙම කොහොමද එතනින් යන මානසිකත්වයේ විදයටනවා. හරිද? ඒ හින්දා ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ දෙන්න 10 වෙනිදා තියෙන නිසා නොවැම්බර් අපි දවස් 7ක් විතර arrange කරගෙන 10නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3 වෙනිදා. Taman තමයි ඒක තීරණය කරන්නේ. 3 වෙනිදාද 4 වෙනිදාද මම නම් හිතන්නේ 4 වෙනිදා විතර ඉඳන් ඇති. ඒක ඔයාලා තමයි තීරණය කරන්නේ. 4 5 6 7 8 9 10 විභාගේ දවස් 6ක් තියෙනවා. 4 පටන් ගත්තොත්. හරිද? ඒ නිසා නොවැම්බර් 4 ඉඳලා ඒක Taman තමයි තීරණය කරන්නේ. සතියක්නේ. හරිද? ආසන්නව සතියක්. අපි 3 වෙනිදා ගත්තොත් සතිය. 3 කියමුකෝ අපි. මෙන්න මේ දවස් 7 දින 7 කෙලින්ම අපි බලන්නේ බයෝ සහ මැත්ස් ඒ අදාළ දරුවෝ විතරයි. මෙතන දවස් 7ක් කියලා කියන්නේ එතනකට පන්ති නෑ මොකවත් නෑ Taman ගෙදර ඉන්නේ. හරිද? පැය 24න් නිදියන්ට පැය 5ක් ගිහිල්ලා කන්න බොන්න නාන්න පැයක් වෙන් කරගත්තොත් පැය 2ක් කියන්නකෝ. හරිද? එතකොට පැය 17ක් තියෙනවා එක විෂයකට. පැය 17ේව 7ක්. ඒ කියන්නේ ඒ දවස් ටිකේදීත් බයෝ සහ මැත්ස් මුලින් ඉඳලා බලලා ඉවර කරතේ වගේ. හරිද? මතක් කරගන්න තියෙන එකටත් එක්ක එන මතක් කරගන්න තියෙනවා නම් එහෙම වැඩේ කොට දාන්න පුළුවන්. ඒක නිසා අන්න දැන් බයෝ මැත්ස් දෙකට මේ සතිය වෙන් කරගෙන කුඩු වෙන්න ගේම ගහන්න. හැබැයි ඊට පස්සේ බලන්නකො ඔයාලගේ ටයිම් ටේබල් එකට අනුව අන්න අපව ෆිසික්ස් තියෙනවා 14. ඒ කියන්නේ දැන් මැත්ස් කරන එකට දෙවෙනි පේපර් එක 12 වෙනිදා තිබිලා 14 කියන්නේ ગેප් එකක් තියෙන දවස් 2යි. බයොලොජි එකට 11 තිබිලා එතන දවස් 3 ગેප් එකක් තියෙනවා. හැබැයි එතකොට අතන ગેප් එකක් නෑ නෙච්ච. ෆිසික්ස් ඒතර ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි අතර හැමදේම කෙමිස්ට්‍රි අවසානට තියෙනවා. අර වගේ මානසිකත්වයේ වැටලා ඥාවු වෙලා තමයි කෙමිස්ට්‍රි පේපර් එකට යවන්නේ. අපිට කරන බල්ලාවත් අසාධාරණයක් ඔය. තේරෙනවනේ ඉස්සරහලා තියෙන එකට මේ අපිත් කියනවනේ ලෑස්ති වෙන්න කියලා. නේ? එතකොට අන්න අපේ එක හැඳි ගෑවෙන්න තව සාධකයක්. කන් කඩා වැටෙනවා කොච්චර කිව්වා විභාගේ ලියලා ඉවරෙච්ච ගමන් ළමයි කරන මහා මෝඩ වැඩක් තියෙනවා. මොකද? Tamange MCQ පේපර් එකත් එක පන්ති ඉන්න දක්ෂම ළමයා ළඟට ගිහිල්ලා අන්න විවරණය ගන්න යනවා. හරිද? ගිහිල්ලා සමහර උන් කතා වෙනවා නේ ඔය ඇච්ච උන් එක පිටුත් නැත්තම් ගිහිල්ලා බලා ඉන්න අනිත් උන් කතා වෙනවා ටීම් එක. ඒතර ඔයා පැත්තකට ඉඳලා
අරුන් කතා වෙනකොට ඕකට බං මේක එන්නේ. තව එක කියන නෑ පිස්සුද බං මෙහෙම නෙමෙයි මේ බලපන්. නෑ ඕක මේක එන්නේ මචං කියලා කිව්වම ඔයා බලාගෙන ඉන්න. අප්පට තේරෙ ඒකත් වැරදි. ඊළඟ ආයෙ දෙන්න කතා වෙනකොට අරුන් කතා වෙනකොට දාගල වැරදි. අප්පා. අන්න ඥාව් වෙලා ගෙදර එන්නේ. ඊටසෝක ගන්න බලාගත්තොත් ඒ බලාගෙන අහසුරු බලාගෙන ඉන්නවා. වැඩ නැහැ කියලා වුණානේ. හරි කියලා වුණා. ඒ වැඩ නැහැ නේද ඒක? පාඩම් කරලා වැඩ නැහැ. අන්න අර අවුරුදු ගානක් කරපු එක ඒ දවස් ටිකේදී අර කැපකිරීම නිසා අර වැඩිච මානසිකත්වයෙන් ඉඳලා ඉතින් යට ගොයි ගන්නෑ. හරිද? ළමයිට වෙන බරපතල වැරද්දක් ඔය. තේරෙනවද කතාව? ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලනවා අන්න ඒක නම් වෙන්නම හොඳ නැති එකක්. පැහැදිලි නේද? රයිට්. ඒ නිසා පේපර් එක ලිව්වට පස්සේ ආපහු ඕකේ ඇමිනිලා යන්නේ අය උත්තර නිවැරදි කරන්න. තේරෙනවද? ඇහුවොත් කවුරුනේ මචං කොහොමද පේපර් එක? දුන්නා මචං සුපිරියට. ළඟ ඉන්නට උන්න ගෑනවනේ. හරිද? එහෙම කියලා එනවා. හරි උත්තර අනම්මනම් ඔය ඇත්තටම මගෙන් ඔය කෙමිස්ට්‍රි පේපර් එකේ ඉවරුනට පස්සේ මම නම් උත්තර ඉල්ලුවාම දෙනවා. ඉවරුණාම. ඒක සමස්ත ඉවරුණාම. ඔය ටීචර්ස්ලා කරන තම ලොකුම මෝඩ වැඩක්. ඒකටත් මාකටින් එකක් ගහගන්න යන්නේ. මාකින් දානවා. අරන් බලන්න විභාගයට කලින් දුන්න මාකින් ටීචර්ස්ලා ඔක්කොගෙම ටීචර්ස්ලා ගහලා තියෙන්නේ 42 43යි. හරිද? ඒක උන්ට 50 ගන්න බෑ. සිරා කියන්නේ. අරන් බලන්න මාකින් නැති. ඔය මාකින් එකත් එක ඔයා බලපුවාම තවත් වැරදි එතකොට. ඒතකොට කන් කඩාගෙන වැටෙනවා. ඒ මාකින් දාන්න හොඳ නැහැ. ටීචර්ස් කරන එක හරියම අසාධාරණයක් කරන්නේ. නේද? ඉස්සල්ලාම තියෙන ෆිසික්ස් සහ මේ බයෝ සහ ඔය අනිත් විෂයන් දෙකට ඒ දෙකට නෑ තමයි මැත්ස් වල නෙමෙයි. ඒක අරගේ MCQ වල උත්තර දෙන්න හොඳ නැහැ. තේරෙනවද? ඒක නරකම වැඩක් කරන්නේ. හරිද? තවත් ඔයාගේ විභාගේ කණ එක කරන්නේ. හිතවත්කම නෙමෙයි. ඒක ඔයා බලන්න එපා. ඔය ඔබලා දාන්න කොහේ හරි පේපර් එකට. පස්සේ බලන්න. විභාගය ඉවරලා. සම්මුඛ සාකච්ඡා නැහැ. හරිද? රයිට්. හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔන්න මේ දවස් 7 බයෝමැත්ස්. හැබැයි තාමත් ඔක්තෝබර් මාසේ මේ 3 වෙනිදා ඉඳලා අපි දවස් 14ක් අඩු කරනවා. මම හිතන ඔක්තෝබර් ඉවරනේ 32 කොහෙද? ඒ හින්දා 20 වෙනකම්. හරිද? ඔක්තෝබර් 20 වෙනකම් අන්න අපි මෙතන 29යි 20යි 30යි කියමුකෝ. දවස් 21ක්. තව දින 21ක් තියෙනවා. දින 21ම බයෝ මැත්ස් ෆිසික්ස් ඇග්‍රි කරන එක එහෙම කැමති එකක් කෙමිස්ට්‍රි. හරිද? රයිට්. අන්න මේ විෂයන් තුනම ඇදගෙන යනවා මේ දවස් 21ෙත්. මේ දවස් 21ෙත් තමන් වැඩිපුර බලලා නැති වගේ කඳු පාත් කර යනවා. ඒවට අදාළ. හරිද? වැඩිපුර බලන්න දේවල් තියෙනවා නම් විෂයන් තුනේම ඇදගෙන යනවා ওই විදියට. හරිද? ෆිසික්ස් හරි මැත්ස් හරි ගොඩ ගෙච් එකක් හරි මොනවා හරි බලන්න තියෙන එකක් හරි ඒව ටික ඇරියස් ටික ඉවර කරගෙන මේ දවස් 21ේදී යනවා. ඒ අතර අර විභාගයත් ලියලියා යනවා ප්‍රැක්ටිස් කර යනවා. නවත්තන්නේ ඒව. හරිද? ඊට පස්සේ ඔක්තෝබර් 21 ඉඳලා අන්න නොවැම්බර් 3 වෙනිදා වෙනකම් ඉස්සල්ලාම තියෙන දැන් මේ දවස් ටික 14ට අමතක වෙන්නේ නැහැ බයෝමැත්ස්. හරිද? එතකොට අන්න ඔයා 21 ඉඳලා 3 වෙනිදා වෙනකම් ඒ දින 14 ඔයා කරන්නේ. හරිද? 31 ඉඳන් මම 14ක් කි. ඔය දින 14 කරන්නේ ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි විතරයි. පැහැදිලිද? එතකොට ඒ විෂයන් දෙකට දවස් 14ක් කියන්නේ දවසකට පැය 19ක් වැඩ කරනවා නම් 19ක් කියන්නේ නෑ 18ක්. නිදියන්න බෑයි. හරිද? ඒ කියන්නේ sorry පැය 5යි 24න් පැය 5ක් ගියා 19යි නේද? නිදියන්න බෑයි කන්න බොන්න පැය 5යි. හරිද? මේ නාන්න නම්මනම් කර සෞඛ්‍ය සම්පන්න වෙයින්ද පැයක් තියාගත්තා මේදී. කන්න පුළුවන් නවා කනවනේ විනාඩි දෙකකින් තුනේ නේ. හරිද? එතකොට ලොකු වෙලාවක් ගන්න නැහැ. මගේ ගේමක් ගහනවා. දැන් ඕක දැනගත්ත මේ සීන් එකට ප්ලෑන් එකට ගියපම ස්ට්‍රෙස් නැහැ. හරිද? එතකොට දන්නවා ටයිමින් තියෙනවා කියලා. අන්න මේ දින 14 කරන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් පැය 9 විෂයන් දෙකට දානවා. උදේවරුව කෙමිස්ට්‍රි, හවස්වරුවේ ෆිසික්ස්. ආයි ඊළඟ දවස් සමහරට උදේවරුව ෆිසික්ස්, හවස කෙමිස්ට්‍රි. දදා සුද්ධ කරනවා ඒ ටිකෙත් අය. හරිද? මොකද ඒකට ආයේ ગેප් නැහැනේ. ලොකු ગેප් නැහැ. ඉවර කරගෙන තියෙන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ අන්න Tamanට දැන් මේකනේ මෙතන දැන් දින 14ක් මෙතන තියෙනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් දින 14ක් කියලා කියන්නේ හරියට නිකන් එක විෂයකට දවස් සාමාන්‍යයෙන් 21ක් විතර වගේ එක විෂයකට.
පැය 9 ගාන යනවා කියන්නේ. හරිද? එක විෂයකට පැය 9 ගාන යනවා කියන්නේ හරියට නිකන් ඔයා ගත්තොත් එහෙම දින 21ක් 25ක් අතර වගේ වැඩක් ඔය. තේරෙනවද? ඊට පස්සේ මේ දවස් 7 තියෙනව නේද? තනි විෂයකට කියන්නේ කෙලින්ම දවස් 45ක් වගේ. එක විෂයකට. හරිද? එක විෂයකට මේ දින 7 බයෝමැත්ස් වලට දවස් 45ක් තියෙනවා වගේ තනි විෂය දින 7 වැඩ කරනවා කියන්නේ. හරිද? මෙතනත් අනිවාර්ය දින මේ 14 කියන්නේ එක විෂය දවස් 25ක් වගේ සබ්ජෙක්ට් දෙකට අදාළව. ගත්තොත් මේ පැය ගාන වැඩ කරනවා. හරිද? ඊළඟට දැන් මෙතනට එනකම් පාඩම් කරනවානේ. ඇයි? මෙතනට එනකොට බයෝමැස් මේ ටික යනවානේ. තේරෙනවද? ඒ කියන්නේ අපි තව දවස් මෙතන 21ක් තාම බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් තාම බලනවා මැත්ස්. තාම බලනවා. නේ? මේ දවස් 21ත් බලලා තමයි පියෝ දවස් 6-14ක් ගන්න කෙමිස්ට්‍රි ෆිසික්ස්. කොච්චර කාලයක් තියෙනවද? මෙතන දින 21යි කියන එක සබ්ජෙක්ට් එකකට අපි ගත්තොත් දවස් 7 ගානේ තිබ්බා. ලොකු කාලයක්. කියන දෙන්නේ. right. එහෙම ගත්තාම වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. දැන් අපි නම් අර කෙම්කයියේ වැඩෙන් මොකද කරන්නේ? පාඩම් පිටින් දැන් ඉවරත් ඒකනේ යනවා. එතකොට මොකද වෙන්නේ? කෙමිස්ට්‍රි වලට අන්න ලොකු කාලයක් තමන්ට ටට ගාලා ඔලුවට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල කන්ද පාත් වෙනා නම් වෙන එකකට දාගන්නත් පුළුවන් ඒක. පැහැදිලිනේ? right. ඒ කියන්නේ මේ ප්ලෑන් එකට ගියොත් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. ඒතර ඔබට තේරෙනවා right. මට බයෝ වලට අර දවස් 7 වැඩ කළා එතනක් තියෙනවා. හරි. මම ඔක්තෝබර් 20 වෙනකම් විෂයන් තුනම ඇදගෙන යනවා. 21 ඉඳලා ආයෙ දවස් 14ක් තියෙනවා මට කෙමිස්ට්‍රි ෆිසික්ස්. දෙන්නම් කුඩු වෙන්න කියන්නේ. තේරෙනවද? අන්න මොරාල්. ප්ලෑන් එකට යන සක්සස්. දැන් එතන මොකද වෙන්නේ? අහුවෙන පොත අදින්නේ නැහැ. ප්ලෑන් එකට යන්නේ. පැහැදිලිනේ? සාර්ථකයි. අනිවාර්යයි. වටිනාම දේ තමයි අණ්ඩ ප්‍රශේකයේ මැච් එකක් ගහනවා වගේ තමයි ඔබ මේ කාලේ. තේරෙනවද? ඔබ දක්ෂ පිටිකරුවෙක් නම් ඔබට ලකුණු උපයන්න පුළුවන් වෙනවා මේ කාලේ. තේරෙනවද? අන්නේ උපය ගන්නට නම් ඔයාලට මොකද වෙන්නේ? මානසික අවපීඩනය නැති වෙන්න ඕන. ඒ අවපීඩනය නැති වෙන විදිය ක්‍රමයේ තමයි මම මේ කිව්වේ. තේරෙනවද? දැන් සැහැල්ලුවෙන් මනස කලබ ගන්න නැතුව රයිට් මම මේ ප්ලෑන් එකට යන්නේ මේ දවස් ටිකේ මේ ටික කරන්න රයිට් ඔක්තෝබර් 20 වෙනකම් මේ ටික කරන්න ඊට පස්සේ මෙහෙම යන්න මම තේරෙනවද? රයිට් ඊට පස්සේ පොඩි නෝට් එකක් ඔක දාගෙන තියාගත්තත් කමන්නේ නේ. ඒක ඔය දින ප්ලෑන් එකට අදාළව මරු. පැහැදිලිනේ? හොඳයි. ඔලුවට ගන්න. මෙන්න මේක ෆොටෝ එකක් ගාලා පුළුවන් නම් ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න. හරි. හොඳයි. ඒකට දුන්නේ දේ හරි. දැන් ඉතින් පොඩි රිලැක්ස් එකක් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මට ඉතින් දවස් 7ක් අතන තියෙනවානේ. තව කාලේ වැඩිත් එක්ක. එහෙනම් නිදියනවා. එහෙම ඉන්න බෑ. තේරෙනවද? මේ ඇත්තම කියනවා ඇතැරලා ඉන්නේ උන්ට කියන්නේ. මේක ප්ලෑන් එකක් විදිහට තියන වැඩ කරපන්කො පුතේ. කුඩු වෙන්න ගෙවුවේ කියන්නේ. මේ කී සැරේත් එහෙම කියලා මම ඔය වැඩ කරලා මට තෑන්ක්ස් කරපෙව් කී දෙනෙක් ඉන්නවා. හරිද? කළා බලන්න. ඇත්තටම සක්සස්. ඕක තමයි මේක සාර්ථක වෙන මන්ත්‍රේ. අනිවාර්යයෙන්.